අලුත් දවසක මුණ ගැහිම ගැන තන්තෝස වෙනවා. දෙවියන් වහන්සේ යහපත් වූ ප්‍රේමණීය කරුණාවක් අපේ ජීවිතවලට ඇතුල් කරලා තිබෙනවා. ඒ ප්‍රේමණීය දවස ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරන අතර දෙවියන් වහන්සේ තුල අපේ කිතුණු ජීවිතේ වර්ධනය වීම කෙසේද සිදුවන්නේ කියන ගැන වර්තමානයේ ඔබගෙන් අසයා යුතුයි. මම මකින් අසා මට දැනෙච්ච දේ මගේ අදවත තුල මට තේරුණ දේ ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ. නමුත් මට දකින්න පෙනෙන බොහෝ කාරණාවන් ඔස්සේ පෙනෙනවා අපේ කිතුණු ජීවිතයේ යම් තැනක කොතනක ලොකු අඩුවක් තියෙනවා. හැබැයි ප්‍රේමවන්තයනි, මේ ප්‍රේමණීය කරුණාවන්ත ගමනේ අපි අමෝම කැඳවපු ස්වාමින් වහන්සේගේ ගමනේ පාවුල්තුමා ගලාතිවරුන්ට තා පැහැදිලිව කතා කරන දෙයක් දකිනවා. ඔවුන්ගේ ඇදහිල්ල දැකලා මවිත වුණා කියලා කියනවා. ගලාති පළවෙනි පරිච්ඡේදයේ අපි බලද්දී 6 වෙනි පදයේ දිහා බලද්දී මේක පැහැදිලිව තිබෙනවා. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ බලන්න. 10 වෙනි පදේ කියනවා මිනිස්සු සතුටු කරන්නද නැත්නම් දෙවියන් වහන්සේගේ කාරණාව නියෝග ඉෂ්ට කරන්නද ඔබ මම පොළොවට පැමිණ තිබෙන්නේ. මිනිස්සු සතුටු කරන්න ගිහිල්ලා බොහෝ දේ දේව රාජ්‍ය දේවල් අපිට අරියාකාරව කරගන්නට බැරුව පැකලිච්ච තැන් බොහොම තිබෙනවා. ජීවිතේ බොහෝ දේවල් අපේ කිතුණු ගමනට එකතු වී යුතුව තිබුණත් එකතු කරගැනීමේ අවශ්‍යතාවයක් අපිට ඕමනාවක් දැක්මක් නැති නිසා අපේ කිතුණු ජීවිතේ ගලාගෙන හොේ බැස යන්න යනවා. හැබැයි අරමුණකට හැඳවලා අරමුණක් අනුව ගමන් කරන්න ඔබට මට යම් බැටළු එඬර රැලක් බාර දීලා තියෙනවා නම් ඒ වගකීම තමයි සුද්ධ බයිබලයේ තියෙන ඉගැන්වීම ඕන් කරේ ලබා දීම. වෙන සුභාරංචියක් නෙවෙයි. බයිබලයේ තිබෙන සැබෑ සුභාරංචිය ඕන් කරා ගලා යන්නට ස්වාමීන් වහන්සේගේ ආලේපය, දෙවියන් වහන්සේගේ කරුණාව, සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම හැම කෙනා තුළම ගලාගෙන යන්න ඕනේ. මොකද උන්වහන්සේගේ ප්‍රේමය හැම කෙනා තුළම ගලාගෙන යනවා. මම ඔබට කියන්නේ ඒකයි. පාවුල්තුමා එදා ඒ ඇදහිල්වන්තයන්ගේ ඒ සුභාරංචිය එදා දැකලා මවිත වුණා නම් වර්තමානයේ ඇදහිල්වන්තයන්ගේ සභාවල ඔවුන් පැලවිය යුත්තේ දේව වචනය මතමයි. බයිබලයේ තිබෙන වචනය මතමයි. මේක නැතුව ඔවුන්ව සනසන්න අනේ ඔවුන්ගේ වැරදි නිවැරදි නොකර ගමනක් යන්න ගියොත් ඔවුන් කවදාක්වත් යේසුස් වහන්සේගේ රසය අත්දකින්න කැමති වෙන්නේ නැහැ. හේතුව තමා වැරද්ද ඔවුන්ට පෙන්වා ඒ තුල නිවැරදි විය යුතුයි. එන මේ ගමන ඔබව කැඳෙව්වේ මිනිසු සතුටු කරන්න නෙවෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සත්‍යතාවයේ වචනය ඔවුන් මත එළිදරව් කිරීම, ඔවුන්ට එළිදරව් ලැබීම, ඔවුන් ජීවිතේ වර්ධනය කර ගැනීම. ඒකයි යේසුස් වහන්සේ මෙතන කියන්නේ ගලාතිවරු යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඊටමත් පැහැදිලිව අපිට කියනවා. එහෙනම් මිනිස්සු සතුටු කරමින් ඉන්නවද වර්තමානයේ? දෙවියන් වහන්සේගේ කාරණාවල අපි නියැලෙනවද? දෙවියන් වහන්සේ පවරපු කාරණාව අපේ ජීවිතය ඇතුළහන්තේ සත්‍යතාව අවදි වෙලා තිබෙනවාද? බලන්න, ගමනක් යද්දී ඒ ගමන් මාර්ගය අපහසුනොත් අපි වෙනත් ගමන් මාර්ගයක් සොයාගෙන යනවා. ඒ කිලෝමීටර් ගණනකින් දුර වුණත් පහසු නිසා ගමන් කරනවා. නමුත් අපහසුම මාර්ගය වේදනයි, අපහසුයි, ගමන කෙටි, ඉක්මනට ස්ථානට යන බොහොම අමාරුකම් මැද්ද යන්න සිද්ධ වෙනවා. මේ අමාරුකම් මැද්ද යන ගමන ඉතාමත් ලස්සනට නිම කරන්න පුළුවන්. හැබැයි පාර අපහසුයි කියලා අපි මාර්ගය ඇතහැරලා වෙනත් මාර්ගකින් ඇතුල් වෙන්න යනවා නම් ඒ මාර්ගයේ ප්‍රීතිය නැහැ, සමාදානය නැහැ, වේදනාවක් තිබෙයි. නමුත් ඔබ ලබන සැප, ඔබ ලබන භුක්තිය තාවකාලික වෙයි. හැබැයි තාවකාලික භුක්තිය ඔබ විඳින්න බොහෝ කැමැති, බොහෝ අය කැමැති. හැබැයි සත්‍යතාවය ඇතුලේ ජීවත් වෙන්නට කැමති නැහැ. ගොඩක් අය කැපී පෙනෙන්න කැමති. Tamanට තියෙන දෙය ටැලන්ටයක් මොකක් හරි තිබුත් ඒක ගැන වර්ණනා කරන තරම් බොහෝ කිතුණු නැහැ වෙන කොහෙවත්. අපිව වර්ණනා කර ඉන්න කිව්වේ නැහැ. බයිබලේ කියවලා බලන්න. පාවුල්තුමා මවිත වෙනවා විතර නෙවෙයි. අපිත් වර්තමානයේ මවිත වෙනවා. දෙවියන් වහන්සේගේ වැඩේ කරන දේව දරුවන් කරනව සමහර කාරණාවන් එක්ක ඊටමත් වේදනා සහිතයි. ඒතෝ තමයි ඇදහිල්ල හරහා යේසුස් වහන්සේ හරහා අපේ ගමන වෙනස් කරගෙන අපි තිබෙනවා. හැබැයි බයිබලයට අනුකූලව අපේ කිතුණු ගමන සැබවින්ම ගොඩනැගිලා නැහැ. ඒකයි ගලාතිවරුන්ගේ මේ පරිච්ඡේදය ඇතුලේ බොහෝ කාරණාවන් කතා කරනවා. මොකද දෙවියන් වහන්සේ සැබෑ කමේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයාගේ ජීවිතය වෙනස් කරගෙන කියන්නේ ගලාතිවරුන්ගේ
මේ යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරුණ කොටගෙන නුඹලා කැඳවනු තැනන් වහන්සේ කෙරෙහි නුඹලා මෙපමණ ඉක්මනින් ඊතා සුභාරංචියට හැරි යනවාට මාවිත වෙමි කියන්නේ ඔව් ඉතාමත් පුදුම වෙනවා. නමුත් අපි දකිනවා මේ පරිච්ඡේදය ඉස්සරහට යනකොට දෙවියන් වහන්සේ කියනවා ඉක්මනින් මා විසින් සතුටු කරන්න සාධාරණ වූ මනුෂ්‍යයාද නොහොත් දෙවියන් වහන්සේද කියන කාරණාව අතරේ ඔබත් මාත් ඉරවෙයි. පැහැදිලිව තේරුම් ගන්න. ඔබත් මමත් වර්තමානයේ දේව අභිමුඛය තුල අවංකව නමස්කාරය ඉරිදා ඉන්නවද? ඉරිදා තුල නමස්කාරය ගමන් කරන ඉරිදා විතරයි. අපි දෛනික වැඩ කටයුතු තිබෙනවා. මේ කාර්යය යෙදෙන්න ඕනේ. මොකද ජීවත් වෙන්නට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙන ප්‍රඥාව දැනගෙන ක්‍රියා කරන පිණිස. නමුත් අපේ ජීවිතේ නතර වෙලා තිබෙන්නේ තාම අපිට ඕන ගමනක්. දේව වචනට ඕන ගමනක් නොවේ. හැබැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සැපෑ කමේ ආත්මය අවදි වෙලා ඒ අවදි වීම ඇතුලේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ඔවුන්ට විදහා දක්වන්න. නමුත් අපි වර්තමානයේ වැරදි දැක්කත් කමන්නේ. අනේ එයාව ඊටමත් ලස්සනට වර්ණනා කරලා යලින් තිබෙනවා. මේ යලින් කියන්නේ යන එකේ වරද ඔබ කරේ පැමිණෙන්න යනවා. මොකද ඔබ දැනගන්න මඟ පෙන්වන්න නිසි මඟ පෙන්වීම දුන්නේ නැතිනම් ඒ මඟ පෙන්වීම ඉන්න කෙනාට වගකීම වැඩි. එයා නියමිත ගමන නියමිත ලෙස නිම කරන්නට නම් මේ පොළවේ ස්වාමීන් වහන්සේ උට දුන්න දෙයට අවංක වෙන්න ඕනේ. ඔබ අද බලන්න ඔබ අවංකකම දින්නේ ඔබගේ සභාවේ ඉන්න ඔබ ඉන්න තැන අන් අයට ඔබගේ පවුලට ඔබ නියම දේ පෙන්වලා තිබෙනවද? තේරුම් ගන්න. මගේ පවුල අදාගමු. මගේ පවුල තුළ නිවැරදිව නිරන්තරයෙන් ගොඩනගා ගනිමු. මගේ දරුවන්ට පෙන්නමු. එවිට සභාව ගොඩනැගෙයි. එවිට සභාව තුළ සත්‍යතාව දෙයි. එවිට සුද්ධාත්මයන් සභාව තුළ ක්‍රියා කරයි. එවිට සුද්ධාත්මයන් වහන්සේගේ ගමනට එකඟ වෙන පුජ්‍යලයෝ සැබෑවින්ම උන්වහන්සේ තුළ ආශිර්වාද අත්දකිවි. තේරුම් ගන්න. ආස්කමනං උන්වහන්සේගේ වචනය මත සැබවින් ඉට ගැනීම. ඒ වචනය මත ඉට ගැනීම තුළ ජීවිතේ ගලාගෙන යාම මහත් පරිවර්තනයක් වෙන්න යනවා. මොකද අභියෝග අපි ජීවිතේ. නමුත් දේව වචනේ පොරොන්දුව යාඥාවෙන් නොකඩවා තියාගන්න. ඒක තමයි අපේ ජීවිතේ සිද්ධ වෙන වචනේ තිබෙන හරිදේ ඔබ ගලපගෙන ජීවිතේ වෙනස් වෙන්න. මම ਸਰව සම්පූර්ණ මනසෙක් නෙවෙයි. නමුත් මට දැනෙනවා මට මේ අඩුව තියෙනවා. මගේ මේ අඩුව හදා ගන්න ඕනේ කියන තැන මම ඉට ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ කරුණාව ලබන සෙනග බවට පත්වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබන සෙනග බවට පත්වෙන්න ඕනේ. මොකද දන්නවද? ඒ අනුග්‍රහය නැතුව යන්න බෑ. ඒ අනුග්‍රහය නැතුව ගමනක් යන්න බෑ. මිනිස්සු සතුටු කරන ගමනක් ගියොත් ඔබ తాවකාලිකව ඇදගෙන වැටෙන්න යනවා. මම එකයි කිව්වේ ඔබට කුමන දක්ෂතා තිබ්බත් වැඩක් නැහැ. ඔබ අවංක ඔබගේ ඉන්ද්‍රියට කීකරු නොවි ඔබගේ ප්‍රඥාවෙන් ඉන්ද්‍රියට වඩා බොහෝ දේ සොයන්න යන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න. ඉන්ද්‍රිය ඔබ වෙනුවෙන් වැළපෙනවා. යාඥා කරලා ඔබගේ හදවත දෙවියන් වහන්සේ දකින්නවා. හැබැයි ඔබගේ හදවත දෙවියන් වහන්සේ දකින්නවා. හැබැයි තේරුම් ගන්න. ඔබ හොයන්නේ උසස් දේවල් ගැන සතුටු වෙනවා. හැබැයි පහත මට්ටමේ තියෙන හැම කාරණාවක් ගැනම අවධානය තිබෙන්න ඕනේ. එම නොවුනොත් අපේ ජීවිතේ බොහෝ භයංකර තැනකට ඇදගෙන වැටෙන්න යනවා. එහෙනම් මනුෂ්‍ය සතුටු කරන තැන නොවේ දෙවියන් වහන්සේ සතුටු කරන විදිහට දේව වචනේ තියෙන ආඥා ඒ ලෙසම අපි ප්‍රකාශ කරන්න බයිබලයේ තියෙන විදිහටම සුභාරංචිය අන් අය වෙතට ගෙන යන්නට අපි පැහැදී සිටිමු. ජේසුස් වහන්සේ ඔබට මඟ පෙන්වයි. යේසුස් වහන්සේ නිරන්තරයෙන් සිටී. ඔබගේ ගමනට උන්වහන්සේ ආශිර්වාද කරයි. දැන් නවතින්නම් ජෙසුපීටයි.